හොඳයි. අපි අද බලාපොරොත්තු වෙන්නේ ඉතාම වැදගත් නිවේදනයක්. අපේ 10 සහ 11 ශ්‍රේණිවල විද්‍යාව ඉගෙන ගන්න දරුවෝ වෙනුවෙන් දැනුම් දෙන්න. විශේෂයෙන්ම අපේ පන්තිවල ඉන්න දරුවෝ ඉතාම ආසාවෙන් සහ බලාපොරොත්තුවෙන් පසු වෙච්ච කාරණාවක් තමයි කවද්ද සර් අපේ උත්තර ලියන ප්‍රශ්න පත්‍ර පන්තිය. එහෙම නැත්නම් අපි හැමෝම දන්න අපේ පේපර් ක්ලාස් එක එහෙම නැත්නම් එක්සෑම් සෙන්ටර් එක ආරම්භ වෙන්නේ කියලා. මම පූර්ව දැනුවත් කිරීම කීපයක් ඔයාලට මතක ඇති අපේ පන්තිවලදී දැනුම් දීලා තිබ්බා. විශේෂයෙන්ම 10 සහ 11 ශ්‍රේණි වල ඉගෙනු ලබන සියලුම දරුවන්ට අතිශයින්ම වටින කාරණාවක් තමයි විද්‍යාව කියන විෂය ඉගෙනගෙන යනකොට හරියටම ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න Tamanට තියෙන හැකියාව කියන කාරණාව. ඉතින් මෙන්න මේ කාරණාව හොඳටම පුරුදු කරන අපි ගාව තියෙන ඉතා වටිනාම පන්තිය තමයි අපේ උත්තර ලියන ප්‍රශ්න පත්‍ර පන්තිය. තව විදිහකට මම ඒක කියනවා නම් අපිම උත්තර ලියන අපේ ප්‍රශ්න පත්‍ර පන්තිය. ඉතින් මේක අපි ආරම්භ කරනවා හරියටම 2025 මැයි මාසේ 5 වෙනිදා සඳුදා ඉඳලා මහනුවර ඒ වගේම ඔන්ලයින් සම්බන්ධ වෙන සියලුම දරුවෝ වෙනුවෙන් ඒ උත්තර ලියන ප්‍රශ්න පත්‍ර පන්තිය අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ අපි මේ සූදානම් වෙන්නේ කොහොමද මේ පන්තිය මෙවර ක්‍රියාත්මක වෙන්නේ? මොකක්ද සර් ඒකට අලුතෙන් මේ අවුරුද්දේ එකතු කරලා තියෙන අලුත් අංගය කියන එක පිළිබඳව දැනුම් දෙන්න. ඇත්තටම ඔයාලා දන්නවා මේ වෙනකොට අපි අවුරුදු 23ක් O level විභාගයට සිසු දරු දැරියන් සම්බන්ධ කරලා විභාගයට යවලා ඉතින් සාර්ථක ප්‍රතිඵල අරගෙන යම් මට්ටමකට අපි ජාතික ප්‍රතිඵලයට දායක වෙන්න හැකියාව ලබාගෙන තියෙනවා. ඉතින් මම හිතනවා ඊටාම වටින කාරණාවක් වෙයි මම මේ කියන දේ. විශේෂයෙන්ම අපේ 10 11 දරුවෝ දන්නවා අර අනිකුත් විෂයන් වලට සාපේක්ෂව බලනකොට විද්‍යාව කියන විෂයට උත්තර ලියනකොට ඒ වගේම විද්‍යාව කියන විෂයේදී විභාගයේදී වැඩිපුර ලකුණු ලබා ගන්න අර විෂය ඉගෙන ගැනීම කියන කාරණාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ විෂය ඉගෙන ගත්තා කියලා ඔයාලට මම හිතන්නේ දැනට පවතින විභාග කේන්ද්‍ර අධ්‍යාපනයේදී ඉහළම ලකුණු වලට යන්න ඉගෙනගත්ත දැනුම විතරක් ප්‍රමාණවත් කියලා. අපි දන්නවා විභාග සමත් වීමේ රහස ඕන කෙනෙක්ගෙන් ඔය උසස් පෙළ ගුරුවරු විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු ඒ ඕන කෙනෙක්ගෙන් අහුවොත් ඔයාලට ලැබෙන එකම පිළිතුර තමයි විභාගයේ සමත් වීමේ රහස. විභාග වලට වැඩි ලකුණු ලබා ගැනීමේ රහස මොකක්ද කියලා රහස තමයි ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවීම සඳහා තමා සතුව තියෙන කුසලතාවය. ඉතින් මෙන්න මේ කුසලතාවය වැඩි වර්ධනය කිරීම උදෙසා තමයි දරුවෝ අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දේදී අපේ විශේෂයෙන්ම වැදගත් වෙනවා එක්සෑම් සෙන්ටර් කියන ක්‍රමය මේ අවුරුද්දේදී අපි ඔයාලට හඳුන්වා දෙනවා. ඇත්තට මේක මින් ඉදිරියටත් දැනට මින් ඉදිරියට කියන්න බෑ ආපස්සට නේද? දැනට ආපස්සට වසර ගණනාවක් තිස්සේ අපි කරගෙන ආපු අපේ ළමයි විභාගයේදී ඉහළම ලකුණු කරා රැගෙන යන්න දායක වෙච්ච සාර්ථකම ක්‍රමයක් තමයි මේ එක්සෑම් සෙන්ටර් එක. ඉතින් ඒ හින්දා මේ අවුරුද්දේ මම තවදුරටත් ඒක වැඩි දියුණු කරලා ඊටාම විධිමත් ක්‍රමයකට ඔයාලා වෙනුවෙන් මේක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනියෙන්ම දෙමාපියෝ සහ දරුවෝ දැඩිසේ මතක තියාගන්න විද්‍යාව කියන විෂය කටපාඩම් කරලා විද්‍යාවට ඒකක් ගන්න තියෙන හැකියාව ඉතාම අසීරු මට්ටමක තියෙන්නේ. ඒ වගේම එහෙම කටපාඩම් කරලා ගිහිල්ලා උසස් පෙළ ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ඒ වගේම තාක්ෂණික විෂය ධාරාවන් හදාරනකොට ඒ කටපාඩම් හැකියාවෙන් ඔයාලට ලකුණු ලබා ගන්න තියෙන හැකියාව හරි අඩුයි. ඒ කියන්නේ ඔයාලට එන්න ඕනේ මාර හැකියාවක් ප්‍රශ්නය හොඳට කියවලා තේරුම් අරගෙන තමන්ම පිළිතුරු නිර්මාණය කිරීමේ හැකියාව. එතකොට ඇත්තටම ළමයි සමහර වෙලාවට බලාපොරොත්තු වෙනවා පේපර් ක්ලාස් එකක් කියපුවාම මේ කියන කාරණාව දැඩිසේ ඊටාම තදින් ඔයාලගේ ඔළුවට ගන්න. මොකද මම මේක පන්තිවලත් කියන එකමයි. ඔය උසස් පෙළ දැන් ඊයේ පෙරේදා උසස් පෙළ ප්‍රතිඵල ආපුවාම අපි නිතරම කියනවා ලංකාවේ පළවෙනිය දෙවෙනිය වෙච්ච දරුවෝ නිතරම කියන දෙයක් තමයි අර එදිනෙදා වැඩ එදිනෙදා කරා කියන කාරණාව. ඒතර අපි ඕක සුළු කොට තකන්න නරකයි. ඔයාලා පුරුදු වෙන්න දරුවෝ
එදිනෙදා වැඩ එදිනෙදා කරනකොට ඔයාලා හොඳටම තේරුම් ගන්න ඔයාලගේ දිනපතා අදියරෙන් අදියර ඔයාලගේ බුද්ධිය දියුණු වෙනවා ක්‍රමානුකූලව. එතකොට ඔයාලට මේ විෂය පිළිබඳව තියෙන මාර පරිපූර්ණ භාවයක් ලැබෙනවා. එතකොට අර එදිනෙදා වැඩ එදිනෙදා කරනකොට දිනපතා අදියර ඔයාලගේ බුද්ධිය වර්ධනය වෙලා යනකොට ආසන්න වශයෙන් අවුරුදු දෙකක විතර කාලයක් යනකොට අනිකුත් ළමයට සාපේක්ෂව අර එදිනෙදා වැඩ එදිනෙදා කරන ළමයි සෑහෙන්න බුද්ධිමත් වෙනවා. එතකොට එයාලට ලොකු පරාසයක සිටීමේ හැකියාවක් හෙවත් එයාලගේ බුද්ධි මට්ටම ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. ඒ නිසා විභාගයට ගියාම එයාලට අර කියවන ප්‍රශ්නය අනිත් ළමයට වඩා හොඳට තේරෙනවා. ඒ වගේම එයාලගේ මොලෙන් ඉතාම ලස්සනට ක්‍රමානුකූලව නිවැරදි පිළිතුර එයාලට මතක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සාපේක්ෂව අර විභාගෙ කෙට්ටු වුණාම දඩිබිඩි ගාලා කලබලේ පාඩම් කරලා එහෙම මෙහෙම මොන හරි ටිකක් අමුණකට ගිහිල්ලා මොන හරි ලියලා එන්නම් කියලා හිතන ළමයාට වඩා අර එදිනෙදා වැඩ එදිනෙදා කරපු ළමයා සෑහෙන්න ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා තමයි ඔවුන් දිස්ත්‍රික්කවල ඒ වගේම ලංකාවේ මුල් ස්ථානවලට ගමන් කරන්නේ. ඉතින් ඒ වගේ ඔයාලට අර එදිනෙදා වැඩ එදිනෙදා ප්‍රැක්ටිස් කරගෙන යන පුරුදු පුහුණු කරගෙන යන ඉතාම වැදගත් ක්‍රමයක් තමයි අපේ එක්සෑම් සෙන්ටර් එක. ඉතින් දරුවෝ ඔයාලා මේකෙදි දැඩිසේ මතක තියාගන්න ඔයාලා හිතන්න එපා කීයටවත් මගේ ප්‍රශ්න පත්‍ර පන්තියේ කියපුවාම තවත් මේක හරි ටියුට් ක්ලාස් එකක් නෙවෙයි. හරි තවත් මේක පේපර් ක්ලාස් එකක් නෙවෙයි. මේක හරි අමුතු වැඩක්. මතක තියාගන්න ගොඩක් ලංකාවේ ළමයි හිතාගෙන ඉන්නවා පේපර් ක්ලාස් එකට යනවා කිව්වහම සර් පේපර් එක දෙයි සර්ම ප්‍රශ්නේ කියවයි සර්ම උත්තරේ කියවයි අපි උත්තරේ ලියාගෙන ගෙදර එමු. නේද? හරි. ඒක තමයි හිතාගෙන ඉන්නේ ගොඩක් කට්ටිය පේපර් ක්ලාස් කියපුවාම සර්ම ප්‍රශ්නේ කියවනවා සර්ම උත්තරේ කියවනවා අපි ලියාගෙන ගෙදර එනවා. සර්ට විද්‍යාව පුළුවන් වෙනවා අපිට කෙලවෙනවා නේ. හරි. ඉතින් එහෙම තමයි ගොඩක් ළමයි ඔක්කොනම් බලාපොරොත්තු වෙන්නේ එහෙම. ඉතින් ළමයි කැමති නෑ සමහර කට්ටිය මෙන්න මේක මේ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියනවා කියන පුහුණුව ලබා ගන්න සමහර කට්ටිය කැමති නෑ. එයාලා හරි අර ලේසි ක්‍රමයට විභාගෙ ඉදුණා මොන හරි සම්මන්ත්‍රණ දෙක තුනකට ගිහිල්ලා ගොඩ දාලා ඒ ලෙවල් වලට යන්නම් කියලා එන්නේ. වැඩක් නෑ. ඒ ලෙවල් වලට ගියාම කෙලවෙනවා. මොකද හේතුව බුද්ධිය දියුණු වෙන්නේ නැතුවනේ ගිහිල්ලා තියෙන්නේ කටපාඩම් කරගෙන. කටපාඩම් කරගෙන යන ළමයින්ට හරි ඕ ලෙවල් ඉවර වෙලා ආයෙ මාසෙකින් විභාගෙ දුන්නා කියන්නකො. ඔක්කොම විෂයන් ටික ෆේල් වෙන්න පුළුවන්. ඇයි අරව යන්තම් අලවගෙන තියෙන්නේ. එහෙම වැඩක් නෑ. විවිධ ආකාරයේ හිතන්න පුරුදු වෙන්න ඕන ළමයා. ළමයයි හිතන්න ඕන ළමයයි නිර්මාණශීලී වෙන්න ඕනේ. ඒ නිසා අපේ එක්සෑම් සෙන්ටර් එක ඉතාම වැදගත්. මේ එක්සෑම් සෙන්ටර් ක්‍රියාත්මක වෙන්නේ වෙනස්ම ක්‍රමයකට. මේකේ මම වැඩ කරනවා අඩුයි. අපේ එක්සෑම් සෙන්ටර් එකේ මම වැඩ කරනවා අඩුයි. වෙන විදිහකින් කියනවා නම් එක්සෑම් සෙන්ටර් එකේ ක්‍රියාත්මක වෙනවා ඔයාලා එක්සෑම් සෙන්ටර් එකට එනකොට ඔයාලට පැය දෙකක දෙකමාරක සමහර විට 11 අවසර ළමයිට පැය 3ක් දක්වා ඔයාලගේ විභාග මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වෙනවා. මේ කාලය තුළදී ඔයාලට හම්බ වෙනවා බහුවර්ණ ප්‍රශ්න පත්‍රය, ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය, අපේ O level සිලබස් එකේ රචනා කියන වර්ගයේ චුට්ටක් අඩුයි. ඇත්තට ලොකු විස්තර ලියන්න නැහැ විද්‍යාවේ. ඒ නිසා අර්ධ ව්‍යුහගත රචනා ආකාරයේ ප්‍රශ්න පත්‍රය. ඒ කියන්නේ බහුවර්ණ පේපර් එක දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 2A කොටස සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 2B කියන කොටස් වලට අදාළ ප්‍රශ්න පත්‍ර ඔයාලට හම්බ වෙනවා. ඊට අමතරව එක්සෑම් සෙන්ටර් එකේදී ඔයාලට පිළිතුරු ලියන්න කඩදාසියෙම අරන් එන්න ඕනන්නේ නැහැ. පිළිතුරු ලියන්න අවශ්‍ය කරන සියලුම කඩදාසි අපි විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන කඩදාසි වලට සමාන ආකාරයට සකස් කරන ලද කඩදාසි ඔයාලට ලබා දෙනවා. ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියන්න විභාග ක්‍රමයටම තමයි. ඊට අමතරව ඒ මාස් පතා දෙන ප්‍රශ්න පත්‍ර කට්ටලය වෙන වෙනම ඔයාලට ගබඩා කරලා තියාගන්න අපි පොඩි ෆයිල් කවර් එකක් දෙනවා. ඒකේ ඉතින් මාස් පතා පේපර් කට්ටල 1 2 3 විදියට ගබඩා කරලා තියාගන්න. ඒක දන්නවා අපේ ළමයි විධිමත් ලස්සන ක්‍රමවේදයකට අපි ඔයාලා ප්‍රශ්න පත්‍ර පන්තියේදී පුරුදු කරලා ගන්නවා. ඉතින් මෙන්න මේ ටික අපේ පේපර් ක්ලාස් එකේදී ඔයාලට හම්බ වෙනවා. හම්බුණාට බෑනේ දැන් මොකද්ද මේකේ වෙන්නේ? එක මේ පාර පේපර් ක්ලාස් එකේ අපි චුට්ටක් වෙනස් වැඩක් කරනවා. එක තමයි වැදගත් දේ මෙන්න මේ පිළිතුරු ලියවීම. අපි මුල් ස්ථානයේ කියන්නේ ප්‍රමුඛ ස්ථානයේ දීලා තියෙනවා
පිළිතුරු ලියවීම කියන කාරණාවට ගිය අවුරුද්දටත් වඩා. හේතුව දැන් ගිය අවුරුද්දේ O level science paper එක යම් ප්‍රමාණයක් සාපේක්ෂව ගිය අවුරුදු දෙකේම ආසන්න අවුරුදු දෙකේ තුනේම විද්‍යා පේපර් එකක් අමාරු මට්ටමින් ආවා. ඒ කියන්නේ කටපාඩම් කරගත්ත දේ ලියන්න නෙවෙයි ඒ වෙලාවේ ප්‍රශ්නේ ඇතුලේ ළමයින්ට හිතන්න දෙයක් තියෙනවා. ඉතින් කිසිම දවසක ඔයාලා බලාපොරොත්තු වෙන්න එපා මගෙන් O level විභාගයට ගෙස් පේපර් එකක් එහෙම නැත්නම් අනුමාන ප්‍රශ්න පත්‍රයක් ලැබෙයි කියලා. මම අනුමාන ප්‍රශ්න පත්‍ර ලබා දෙන ගුරුවරයෙක් නෙවෙයි. මොන જાතිය ප්‍රශ්නයක් ආවත් හිතන්ට බුද්ධිය හදලා විභාගයට යවන ගුරුවරයෙක්. ඒ නිසා අපි කරන්නේ මෙන්න මේ පිළිතුරු ලියවීම කියන එකට. ඔය ගිය අවුරුද්දේ O level විභාගෙට ලියලා සාර්ථකව විභාගෙට ලියලා ආපු හැම ළමයෙක්ගෙම අහන්න වැඩිපුරම විභාගෙට ලියවුවේ කොහොමද? ඇයි මේ තරම් සාර්ථකව ලියා ගන්න පුළුවන් වුනේ කියලා අහපුවාම ඒ ළමයි දෙන උත්තරේ තමයි සර් අපේ පන්තියේදී අපිට උත්තර ලියවපු හින්දා අපි ලිව්වා. ඒ කියන්නේ මම සාකච්ඡා කරපු හින්දා නෙවෙයි ළමයි ලියවපු හින්දා. ළමයින්ට ලියවපු හින්දා. හරි? ළමයින්ට ලියවපු හින්දා තමයි ළමයි ලිව්වේ. නැතුව මේ අපි සාකච්ඡා කරන දේටත් වඩා වටින්නේ ළමයිට ලියවීම. ඒ කියන්නේ පිළිතුරු ලියවීම කියන කාරණාවට ඉතාම ඉහළ ස්ථානයක් ලබා දීලා මේ පාර අපි පිළිතුරු ලියවීම කරනවා. පැය 2 හෝ 3ක කාලයක් අරගෙන 10 සහ 11 ශ්‍රේණි වල දරුවෝ වෙනුවෙන්. එතනදී මතක තියාගන්න ඔයාලා පිළිතුරු ලියවනකොට ප්‍රශ්නේ කියවන්නේ ළමයා හොද්දට ඇහැට හුරු වෙනකම් හොද්දටම ඇහැට හුරු වෙනකම් වචනය හොද්දට මොළයට කා වදිනකම් හොද්දට මේක තේරුම් ගන්න තමා විසින්ම අවබෝධ වන තුරු තමාට මේක ප්‍රත්‍යක්ෂ වන තුරු ළමයාම තමයි ප්‍රශ්නේ කියවන්නේ. ළමයාම තමයි ළමයිගේ මොළයෙන් උත්තරේ කල්පනා කරන්නේ. උත්තරේ හදන්න උත්සාහ කරන්නේ. අන්න එතනදී ඔයාලට මොනවා හරි සපෝට් එකක් ඕන බැරි දෙයක් තිබ්බොත් උත්තරේ නිර්මාණය කරන්න මොනවා හරි උදව්වක් ඔයාලට ඕන වුණොත් අන්න අපි යොදවලා ඉන්නවා මම ඇතුළු අපෙන් ඉගෙනගෙන විශ්වවිද්‍යාලවල මේ වෙනකොට ඉගෙන ගන්න වෛද්‍ය පීඨය ඉංජිනේරු පීඨය විද්‍යා පීඨය ඉගෙන ගන්න අපේ පන්ති වල සම්බන්ධ වෙච්ච දරුවෝ කීප දෙනෙක් එනවා මගේ මේ පේපර් ක්ලාස් එකේ හෙල්ප් එකට එයාලා ඔයාලට සපෝට් කරනවා ඒ ප්‍රශ්නෙට උත්තරේ ලබා ගන්නට ඔයාලට ඇති වෙන ගැටලු निराකරණය කරවන්න. එතකොට දරුවෝ මෙන්න මේ පිළිතුරු ලියවනකොට ප්‍රශ්නේ කියවන්නේ ළමයා ප්‍රශ්නෙට උත්තරේ හිතන්නේ ළමයා හරි ඒ උත්තරේ ඊටාම ක්‍රමානුකූලව ලියන්නේ ළමයාට මාර හැකියාවක් ලැබෙනවා මෙන්න මේ නිවැරදි පිළිතුරු ලිවීම සම්බන්ධයෙන්. ඊට පස්සේ අපි මේ ප්‍රශ්න පත්‍ර ටික අරගෙන යනවා. හරි ඒක තමයි වැදගත්ම දේ. අපි ඊට පස්සේ ඔයාලා ලියපු උත්තර පත්‍ර ටික අරගෙන යනවා. ඊට පස්සේ අපි කරන්නේ ඒවා බලලා ලකුණු ලබා දීම කරනවා ඊට පස්සේ සතියේ. ලකුණු ලබා දුන්නාට පස්සේ ඒ කියන්නේ මේ වැඩේදී මම උනන්දු වෙනවා වගේම ඔයාලත් උනන්දු වෙන්න ඕනේ. ලකුණු ලබා දුන්නාට පස්සේ ළමයින්ට එනවා ප්‍රශ්නයක් ඇයි මේක වැරදුනේ? ඒ ළමයා තමයි හොයන්නේ ඇයි මේක වැරදුනේ? ළමයට ප්‍රශ්නයක් ඇයි මේක වැරදුනේ අපරාධනේ මේක තව ටිකක් මේ මොන හරි වැරදිච්ච තැන් ගැන ප්‍රශ්නයක් එනවා. සර් මේක කොහොම පැහැදිලි කරයිද දන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් එනවා. අන්න එතෙන්දී ඔයාලට ගෙදර ගියපු ගමන් තියෙනවා www.videswin.lk අපේ ඇප් එක සහ වෙබ් අඩවිය ටග්ගල වෙබ් අඩවියට ගියා. ඔයාලගේ ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කරලා තියෙන ඔයාලට අදාළ පාස්වර්ඩ් එක ගැහුවා. ටග්ගල වීඩියෝ එක ගත්තා. අංක 1 ප්‍රශ්න පත්‍රයේ වීඩියෝ එක තමයි මේ තියෙන්නේ. සර් කොහොමද මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ ගත්තේ? ටග්ගල බැලුවා. ඔයාලා තේරෙනවා මේක තමයි ක්‍රමය. කියලා ළමයා ඉගෙන ගන්නවා ළමයන්ට බැරි වෙච්ච දේ. හරි? මම පන්තියේදී මේක සාකච්ඡා කරනකොට ඔයාලට අවස්ථා ගොඩක් අහිමි වෙන්න පුළුවන්. සමහරවිට ඒක ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්, තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අර වීඩියෝ එක නැවත රිවයින්ඩ් කර කර නැවත බලලා සර් උත්තරේ ගත්ත විදිය ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්. අන්න ඒ නිසා මම මේ පාර පළමු අදියරේදී ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම පන්තියේදී කරන්නේ නැතුව අපේ වෙබ් අඩවියට වීඩියෝ එක ඇතුල් කරලා තියෙනවා. එතකොට දක්ෂ ළමයාට උනන්දුව තියෙන ළමයාට සහ ආසාව තියෙන ළමයාට පුළුවන් ඕනම වෙලාවක දැන් මම පන්තියේදී සාකච්ඡා කරොත් සමහරවිට ඒ වෙලාව මහන්සි වෙන්නත් පුළුවන්, කම්මැලි වෙන්නත් පුළුවන්, නිදිමත එන්නත් පුළුවන්, එන්න බැරි වෙන්නත් පුළුවන්.
එතකොට ළමයින්ට මග හැරෙනවා සමහර වෙලාවට ඒ ප්‍රශ්න උත්තරේ ගත්ත විදිය හොයාගන්න. නමුත් මම මේ වෙනකොට මේ වීඩියෝ එක වෙබ් අඩවියේ දාලා තිබ්බහම අපේ පන්තියට සම්බන්ධ වෙන ඕන ළමයෙකුට පුළුවන් ඒ වෙබ් අඩවියට ගිහිල්ලා Tamanට ඒ සතිය තුළ ඕන අවස්ථාවක මේ වීඩියෝ එක නැවත නැවත බලලා ඒ ප්‍රශ්නෙට සර් උත්තරේ ගත්තේ කොහොමද? ඇයි මගේ මේක වැරදුනේ? මේ ප්‍රශ්නෙට ලකුණු දෙන්නේ කොහොමද? විභාග දෙපාර්තමේන්තුවේ මාකින් ස්කීම් එකට අනුව මේ ප්‍රශ්නෙට ලකුණු දෙන තැන් ටික මොකක්ද? හරියටම O level විභාගේ මාකින් ස්කීම් එකේ ලකුණු දෙන ක්‍රමවේදයටම තමයි අපි පිළිතුරු සාකච්ඡා කිරීම කරන්නේ. එතනින් එහාට අපි වැඩි මොකුත් සාකච්ඡා වෙන්නේ හරියටම O level මාකින් ස්කීම් එකට ගැලපෙන්න පිළිතුරු සාකච්ඡා කරලා දීමක් කරනවා. එතකොට ඔයාලට පුළුවන් ගෙදර ඉඳන් නිදහස් ඉන්න ඕන වෙලාවක මේක හරියටම බලලා ලකුණු ලැබෙන විදිය ආවරණය කරගන්න. ඉතින් මෙන්න මේ වගේ ඉතාම වටින ලස්සන ප්‍රශ්න පත්‍රයක් තමයි අපි මේ පාර පේපර් ක්ලාස් එකේදී අංග සම්පූර්ණව ඔයාලට කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ එක්සෑම් සෙන්ටර් එක මහනුවර දරුවන්ට භෞතික වශයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්ලයින් සම්බන්ධ වෙන දරුවන්ට ඉතින් ගෙදරදී තනියම විභාග මධ්‍යස්ථානයක් හදාගෙන නේද? වෙන කරන්න දෙයක් නැහැ නේ. ඉතින් මට ලංකාව වටා එහෙම හැමතැනම එක්සෑම් සෙන්ටර් දාන්න එහෙම ඉතින් ඔන්ලයින් ළමයි ගොඩක් නැහැ නේ අපිට නේද? ඒ නිසා මේ ඉතින් හොඳම දේ ගෙදර විභාග මධ්‍යස්ථානයක් හදාගෙන තමන්ම උත්තරේ ලියලා හරි අපේ වෙබ් අඩවියට ගිහිල්ලා මේ කාර්යයන් ටික තමන්ට කරගන්න වෙනවා ඔන්ලයින් ළමයින්ට. හැබැයි ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන මහනුවර දරුවන්ට අපේ මහනුවර විභාග මධ්‍යස්ථානයකට ඇවිල්ලා ඔයාලට පේපර් එක ලිවීමේ හැකියාව තියෙනවා. ඉතින් ලිවීමේ හැකියාව අහිමි වෙන්නේ ඇත්තටම මහනුවරින් පිට ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන දරුවන්ට විතරයි. ඉතින් එයාලට අපි ප්‍රශ්න පත්‍ර තැපැල් කිරීම මේ මාසේ 10 වෙනිදායින් පස්සේ තමයි තැපැල් කිරීම කරන්නේ. ඊට පෙර අපි මහනුවර ක්ලාස් එක ආරම්භ වෙනවා. තැපැල් කිරීම සිද්ධ වෙන්නේ 10 වෙනිදායින් පස්සේ. එතකොට අපිට පුළුවන් ඒ අයටත් ඒ අවස්ථාව ලබා දෙන්න. රයිට්? හොඳයි. එතකොට ඔන්න විභාග මධ්‍යස්ථාන එක්සෑම් සෙන්ටර් එක අපිම උත්තර ලියන අපේ ප්‍රශ්න පත්‍ර පන්තිය ගැන සාකච්ඡාව කරේ ඔය. දැන් ඔයාලට දින ප්‍රශ්නයක් කවද්ද තියෙන්නේ කොහෙද තියෙන්නේ? මම මේ බෝඩ් එකේ ලියාගත්ත පොඩ්ඩක් එහෙම නැත්නම් නේද? 10 ශ්‍රේණිය දරුවන්ට විභාග මධ්‍යස්ථාන තියෙනවා. මහනුවර IMS ආයතනයේ සිකුරාදා 3 ඉඳලා 5 දක්වා ප්‍රධාන විභාග මධ්‍යස්ථානයේ පැවැත්වෙනවා. බැරි වෙලා හරි මේකට එන්න බැරි වෙන කවුරු හරි හිටියොත් එයාලට පුළුවන් සඳුදා 3 ඉඳලා 5 දක්වා තියෙන විභාග මධ්‍යස්ථාන සම්බන්ධ වෙන්න. පෙරදිනය සරසවි ආයතනයේ දරුවන්ට පුළුවන් ප්‍රධාන පන්තිය සිකුරාදා 3 ඉඳලා 5 දක්වා විභාගයේ ලියවීම කරනවා. ඒකට එන්න බැරි වෙන අයට පුළුවන් සඳුදා 3 ඉඳලා 5 දක්වා පන්තියට පැමිණෙන්න. මහනුවර නිල්වලා ආයතනයේ දරුවන්ට සඳුදා 4 ඉඳලා 6 දක්වා විභාග මධ්‍යස්ථානයේ පැවැත්වෙනවා. කටුගස්තර සිප්සා ආයතනයේ දරුවන්ට ඉරිදා උදේ 7:30 ඉඳලා 10 දක්වා විභාගයේ පැවැත්වෙනවා. එතකොට සියලුම විභාග කටයුතු ආරම්භ වෙන්නේ මැයි මාසේ 5 වෙනිදා සඳයෙන් පස්සේ. ඒ කියන්නේ මැයි මාසේ 4 වෙනිදා ඉරිදා ආරම්භ වීමක් වෙන්නේ නැහැ. මැයි මාසේ 5 වෙනිදා සඳේ ඉඳලා ආරම්භ වුණාම ඊට පස්සේ ඉරිදා තමයි සිප්ස් එකේ ළමයි ඉරිදා පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕනේ. 11 ශ්‍රේණිය දරුවන්ට ප්‍රධාන ප්‍රශ්න පත්‍ර පන්තිය එක්සෑම් සෙන්ටර් එක මහනුවර IMS ආයතනයේ සඳුදා 3 ඉඳලා 5 දක්වා පැවැත්වෙනවා. ඒක 3 5 වුණාට කමන්නේ ඔයාලට එන වෙලාව විදිහට පැය දෙකක් ලියන්න පුළුවන්. අපි 6 විතර වෙනකම් එක්සෑම් සෙන්ටර් එක ඇරලා තියෙනවා. එතකොට ඒකට එන්න බැරි වෙන සඳට එන්න බැරි වෙන දරුවන්ට ඉරිදා උදේ 10 ඉඳලා 12:30 දක්වා එක්සෑම් සෙන්ටර් එකක් තියෙනවා. ඉරිදාට පොඩ්ඩක් එන ප්‍රමාණය අඩු වුණා නම් හොඳයි. මොකද ඉරිදාට මට ලබා දීලා තියෙන ශාලාව ළමයි ගොඩක් වාඩි කරන්න බැරි ශාලාවක්. ඒ නිසා ඉරිදාට එන ළමයි ප්‍රමාණය පොඩ්ඩක් අඩු වුණාට කමක් නැහැ. සඳනම් ගැටලුවක් නැහැ. ළමයි 2000ක් වාඩි වෙන්න පුළුවන් ලොකුම හෝල් එක තියෙනවා. අත දිග ඇරලා මේ 4කට එක්කෙනා ගාන විතර වාඩි කරගන්න පුළුවන්. හොඳට ලියන්න පුළුවන් ගැටලුවක් නැහැ. පෙරදිනේ සරසවි ආයතනයේ 11 ශ්‍රේණිය පේපර් ක්ලාස් එක සඳුදා 4 ඉඳලා 6 දක්වා මහනුවර නිල්වලා ආයතනයේ සඳ 4 ඉඳලා 6 දක්වා මේ නිල්වලා එකේ 10 වසර දරුවෝයි 11 වසර දරුවෝයි දෙගොල්ලම එකම දවසේ විභාගෙ ලියන්නේ කණ්ඩායම් දෙක වෙන් කරලා. සිප්ස් ආයතනෙත් එහෙමයි ඉරිදා උදේ 7:30 ඉඳලා 10 දක්වා විභාග ලියවීම කරනවා. එතකොට මේවට මම
කිසිම අවස්ථාවකදී බලහත්කාරයෙන් දරුවෝ ගෙන්නන්නේ නැහැ. උනන්දුව තියෙන මේකට හොඳයි මේකට අවශ්‍යයි මේකට මම ගියොත් හොඳයි කියලා අවශ්‍යතාවයේ තියෙන දරුවන්ට විතරක් මේ පන්ති දෙකට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. 11 ශ්‍රේණියේ දරුවන්ට මේකටත් 10 ශ්‍රේණියේ දරුවන්ට 10 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍ර පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. අවශ්‍යයි කියලා Tamanට මේක අවශ්‍යයි. මම A level bio කරන්න ඉන්නේ, මම A level maths කරන්න ඉන්නේ, මම A level tech කරන්න ඉන්නේ. මට මේ science කියන subject එක හොඳට ඉගෙන ගත්තාම වටිනවා. අන්න ඒ වගේ නිකන් Tamanගේ ඇඟට එනවනම් මේක කරගත්තොත් හොඳයි කියලා අන්න ඒ අය මේ පේපර් ක්ලාස් එකට ඇවිල්ලා වැඩක් කරගන්න පුළුවන්. හැබැයි වගකීමෙන් මම කියනවා මේ වැඩේ අපි කරගෙන යනකොට ඔයාලගේ දියුණු වෙන්නේ කටපාඩම් දැනුම නෙවෙයි ළමයි. ඔයාලගේ බුද්ධිය තමයි දිනෙන් දින දියුණු වෙන්නේ. මේ පේපර් ක්ලාස් එකේ අඛණ්ඩව ගමන් කරන දරුවෝ මාස කිහිපයක් යනකොට පාසලේ පන්තියේ ඉන්න අනිකුත් දරුවන්ට වඩා සාපේක්ෂව සෑහෙන්න බුද්ධිමත් ළමයි බවට පත් වෙනවා. එයාලගේ සිතීමේ හැකියාව හරි ඉහළයි. විභාගෙට ගියපු ගමන් ප්‍රශ්න කියවපු ගමන් එයාලට වෙනත් අයට වඩා පහසුවෙන් උත්තරේ මතක් වීම සහ උත්තරේ ගොනු කරලා හරියටම මාකින් ස්කීම් එකට ගැලපෙන්න උත්තරේ ලිවීමේ කුසලතාවය ලැබෙනවා. ඉතින් මේ වගේ ඊටාම වටිනා වැඩක් අපි කරන්නේ මෙන්න මේ පේපර් ක්ලාස් එකට ඔයාලට හරියටම 20යි 25 මැයි මාසේ 5 වෙනිදා ඉඳලා සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ විද්‍යා පන්ති වලට සම්බන්ධ වෙන ඔයාලට ඊටාම වටිනා පේපර් ක්ලාස් එකක් මහනුවර ඇතුළු ලංකාවේ දරුවෝ වෙනුවෙන් ආරම්භ වෙන මේ වටිනා ප්‍රශ්න පත්‍ර පන්තියට එහෙමනම් සියලු දෙනාම සම්බන්ධ වෙන්න. ඔයාලා සියලු දෙනාටම ජය වේවා. ආයුබෝවන්.